සුබ දවසක්. මම සුගත් ප්‍රනාන්දු. අපි අද කතා කරමු දිනාගත්තු ආදරය කොහොමද දිගටම පවත්වාගෙන යන්නේ. මේකට බලපාන එක පැත්තක් ගැන විතරයි මම අද කතා කරන්නම්. ඒ පැත්ත නම් බොහෝ වෙලාවට කාන්තාව මම එක පැත්තකට විතරක් බර කරලා කතා කරන්න. නමුත් මේක දෙපැත්තටම සමානයි. මේක දෙපැත්තටම බලපානවා. දෙපැත්තම මේ ප්‍රශ්නේ තියෙනවා. දෙපැත්තම මේ ප්‍රශ්නේ තියෙනවා. බොහෝ වෙලාවට කාන්තාව කැමති නැහැ යාළු වෙච්ච වෙලාවේ ඉඳලම පිරිමි කෙනාගේ දෙමව්පියෝ කියන දේ දෙමව්පියෝ සහ සහෝදර සහෝදරියෝ කියන දේ අහන පිරිමින්ට කාන්තාව කැමති නැහැ. ඔබ මේක හඳුනගෙන ඉන්න. මොකද දැන් එහෙම කැමති නැති ඒ දෙයට දෙමව්පියෝ කියන දේ අහන පිරිමියාට කැමති නැති කාන්තාවක් නම් ඔබට හම්බුනේ ඔබ යාව අයින් කරනවා. ඊට පස්සේ ඊළඟ කෙනා එහෙම වුණා. ඔබ යාවත් අයින් කරනවා. ඊට පස්සේ ඊළඟ කෙනා එයත් එහෙමයි. එයාවත් අයින් කරනවා. ওই විදිහට ඔබ කවද වෙනකම් මේක කරගෙන යනවාද? ඔබ අවුරුදු 30ද 40ද 50ද වෙනකම් ඔබට මේ දේ කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඔබ තේරුම් ගන්න. මේක ඔබ හිතලා කරන දෙයක් නෙමෙයි. ඔබට උපතින් එන දෙයක්. ඒකට මම දකින හේතුව මම ඔබට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඔබ මේක හොඳට වෙන් කරගන්න. මොකද මේක හඳුනගන්නේ නැතුව ගිහිල්ලා මේක දෙකම එකට කරන්න ගියාම තමයි ඔබට මේ ඔබ කැමති ඔබ කැමති ලස්සනම ගැවුම් ළමයා වෙලත් ඔබ හොයන ගති ගුණ තියෙන කෙනා වෙලත් නමුත් ඔබගේ තියෙන වැරද්දක් නිසා ඔබට ඒවා නැතුව යනවා. ඔබ තියෙන වැරද්ද මේකයි. අපි දැන් ඔබ ඉපදුනේ අම්මාගේ සහ තාත්තගේ එකමුතු වෙන්නේ. එතකොට ඔබට මහ පුදුම බැඳීමක් තියෙනවා. මොකද ඔබ තුල තියෙන්නේ ඔවුන් දෙන්නගේ ලේ. ඊට පස්සේ ලේ වලට සම්බන්ධ සහෝදර සහෝදරියෝ. ඉතින් මේක එන ගෲප් එකක්. මොකද ඔබ පොඩි කාලේ ඉඳලා ඔවුන් එක්කලා හැදිලා වැඩිලා කතා බහ කරලා ප්‍රශ්න වලට මුහුණ දීලා ඔබගේ ප්‍රශ්න වලට උදව් කරලා ওই වගේ මහ පුදුම බැඳීමක් තියෙනවා. ඉතින් ඔබට ඔවුන් මොන දේ කෙරුවත් මොන වැරද්ද කෙරුවත් ඔබට පේන්නේ නැහැ ඒක වැරද්දක් කියලා. සමහරට ඔබටත් වැරද්දක් කරනවා. ඔබට කරදර කරනවා වෙන්න පුළුවන්. මේක මට විස්තර කරන්න බෑ සමහරලාට ඒක වෙන දෙයකට වැරද්දක් වෙන නිසා. නමුත් මට කියන්න තියෙන්නේ ඔබ බැඳිලා ඉන්නවා මහා පුදුම විදියට සහෝදර මේකට කියනවා සහෝදර බැඳීම කියලා. ඒ වගේම තමයි දෙමව්පියෝ කියන්නේ. ඔබ ඔවුන් නිසා ඔබ මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔබ දැන් වෙන් වෙන්නයි යන්නේ. ආදරය කරන්න ගෑනු ළමෙක් හොයාගෙන ඊට පස්සේ ඔබ මේ පවුලෙන් වෙන් වෙන්නයි යන්නේ. හැබැයි එතකොට ඔබ ආයේ තව මෙහි කකුලක් තියාගෙන ඉන්න බෑ. ඔබ වෙන් වෙන්න ඕනේ. ඔබ මේ කකුල් දෙකම එක පැත්තකට ගන්න ඕනේ. මොකද ඔබ දැන් නිවසක හිටියා. ඔබ පවුලක් තුල හිටියා. ඊට පස්සේ ඔබත් ඒ වගේම පවුලක් හදන්නයි යන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න. ඔබත් ඒ වගේ පවුලක් හදන්නයි යන්නේ. ඒ වගේ දරුවෝ ඉන්න ඒ වගේ අම්මා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ ඔබත්. ඉතින් එහෙම වෙන්න යනකොට ඔබ හැම වෙලාවෙම වෙන් වෙන්න ඕන සිතුවිලි තුලිනුත්. අර බැඳීමෙන් ඔබ අයින් වෙන්න වෙනවා. ඒ බැම්මෙන් ඔබ අයින් වෙනවා. ඒ බැම්ම කඩා ගන්නම වෙනවා. මොකද ඔබ හොඳින් දන්නවා කසාද බැඳලා ඒ ඉන්න දෙන්නගේ සිතුවිලි ඒ දෙන්න ගන්න තීරණ ඒ දෙන්නගේ හැම ක්‍රියාවක්ම ඒ දෙන්න හිතලා කතා කරලා ගන්න තීරණ වෙනවා. එහෙම නැතුව තවත් කෙනෙක්ගේ අදහස් අරගෙන ඒ කෙනාගේ ඒ කියන විදියට කරන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙනවමයි. ඔබට වැරදුනත් ඔබට හරි ගියත් ඔබ බිරිඳත් එක්ක ගන්න තීරණ ඔබගේ ඒ පෙම්වතියත් එක්ක ගන්න තීරණ විතරයි තියෙන්න ඕනේ ඔබ දෙදෙනා අතර. එහෙම නැතුව ඔබ දෙදෙනාටම බැරුව ගිහිල්ලා. ඒ කියන්නේ ඔබට
බැරුව ගිහිල්ලා රයාගෙන් අහලා ඒ දෙමෝපියගෙන් හරි සහෝදරයෙන් හරි මොන හරි ප්‍රශ්නකට උත්තර හොයලා ඒක විසඳන්න ගිහිල්ලා ඒක බැරිදුනන් පස්සේ ආපහු පෙම්වතියට ඇවිල්ලා කිව්වොත් මොකද වෙන්නේ? ඊට පස්සේ එතනින්ම ප්‍රතික්ෂේප වෙනවා. ඔබවත් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒක නිසා ඔබ දෙදෙනාටම බැරුව ගියොත් විතරක් ඔබට පුළුවන් වයිෆ්ගේ පැත්තෙන් හරි ඔබගේ පැත්තෙන් හරි අහන්න අපි මේකට මොකද්ද කරන්න කියලා. මොකද ඔබ දෙන්නා ඔබගේ ජීවිතය හොඳටම හඳුනාගෙන දෙදෙනාගේම දෙපැත්තෙම දෙමව්පියෝ සහ සහෝදර සහෝදරියොත් එක්කලා ප්‍රශ්නයක් නැතුව ඉන්නවා නම් ඔබට ලේසි අහන්න. හැබැයි ඔබ දෙන්නගේ කැමැත්ත මත. එහෙම නැතුව අර විදියට කරන්න ගියොත් වෙන්නේ ඔබට හැමදාම පෙම්වතිය හොය ඉන්න එක තමයි කරන්න වෙන්නේ වයසට යනකම්. අවුරුදු 30ද 40ද කවදද ඒ දවස වෙනකම් ඔබට හැමදාම කසාද හොයන කෙනෙක් කපුව පෝසත් කරන කෙනෙක් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කසාද බැඳලා එහෙම නැත්නම් යාළු වෙලා ඉන්න දෙන්නෙකුගේ මොන හරි ප්‍රශ්නයක් ඇති වෙලා තරහ ගියාම ඒක තියෙන්නේ ටික දවසයි නැත්නම් ටික වෙලාවයි. හැබැයි ඒ වෙලාවට තව කවුරු හරි පෝර දානවා නම් එහෙම වැඩේ දුරු දිග යනවා. වැඩේ අනිත් පැත්තට යනවා. හොඳම දේ තමයි දෙන්නගේ මොන හරි තරහ ගිහිල්ලා රණ්ඩු වෙලා ප්‍රශ්නයක් තියෙනවා නම් අනිත් අය කරුණා කරලා ඈත් වෙලා ඉන්න. කරන්න තියෙන ලොකුම උදව්ව තමයි ඔවුන්ට පෝරනෝදා ඔබ ඈත් වෙලා ඉන්න එක. දෙමව්පියනි ඔබත් මේ දේ කරන්න ඕනේ. මොකද මේක කාලය විසින් තමයි ප්‍රශ්න විසඳන්නේ. මොකද කසාද බැඳපු දෙන්නේ ඇත්තෙම අර අපි හැම කෙනාටම තරහ යනවානේ මේ කේන්තිය කියන එක තියෙනවා. ඉතින් ඒක අඩු කරගන්න නැති කරගන්න ඒක වෙනම හිතන්න ඕනේ. නමුත් ඒක ගැන හිතන්න වෙලාවක් නැතුව ගිහිලා තරහ ගියලා ඉන්නකොට දෙන්නේ ඔබ මේක මැද්දට පැනලා ඔබ මේ ප්‍රශ්නේ විසඳන්න ගියොත් එහෙම නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. හොඳම දේ තමයි ඒ දෙනාට ප්‍රශ්නේ විසඳන්න ඉඩ ඇරලා ඔබ නිකන් ඉන්න එක. මොකද ඒක ටික වෙලාවක් යද්දී ඒ දෙන්නගේ තියෙන බැඳීම මත පටන් අරගෙනයි තියෙන්නේ ඔබ වගේ පවුලක් වෙන්න. ඉතින් ඒ බැඳීම මත ඒ දෙන්න ආපහු හා වෙනවා. ඒක කැඩුනට ඒක ආය හා වෙනවා. අර වතුර කපන්න බෑ වගේ තමයි. ඒ වගේම තමයි බිරිඳක් කියන්නේ කසාද බැඳයින් පස්සේ පිරිමින්ට මේක බොහොම හොඳට කන්යොම අහගෙන ඉන්නවා නම් හොඳයි. බිරිඳක් කියන්නේ කසාද බැඳයින් පස්සේ ඔබට මවද පියාද සහෝදරියද සහෝදරයාද වෙන නිසා. මේ දේ තේරුම් ගන්න. එතකොට ඔබට බොහොම ලේසියෙන් පහසුවෙන්ම ඔබ කැමති ඔබගේ හිත ගිය ඒ ආදරවන්තියත් සමග සදාටම ජීවිතේ නිමා වෙනකම්ම ගත කරන්න පුළුවන්. ඔබට බොහොම ස්තුතියි. සුබ දවසක්.